අයිබෝවන් කියලා පිළිගන්නවා ව්ලොග් ඩයරිස් මගේ YouTube channel එකට. ඉතින් මගේ යාළුවෝ හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් මම කලින් පෝස්ට් එකක් දැම්මා. අද මොකක් සම්බන්ධයෙන්ද මම මේ වීඩියෝ එක ගේන්නේ කියලා. ladies only segment එකේ යටතේ දැනට විවාහ වෙලා ඉන්න සහ විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න මගේ ආදරණීය යෙහෙලියන්ට තමයි මේ වීඩියෝ එක මම අද අරන් ඉන්නේ. එතකොට ladies only segment එක යටතේ එක වීඩියෝ එකක් නෙවෙයි වීඩියෝස් ගොඩාක් මම ගේන්න බලාපොරොත්තු වෙනවා. මොකද ලොකු මාතෘකාවක් කතා කරන්න තියෙනවා. අපිට එක වීඩියෝ එකකින් අපිට ඒක කතා කරලා ඉවර කරන්න බෑ. ඒ නිසා වීඩියෝස් කිහිපයක් වශයෙන් තමයි මම ගේන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේකේ පළවෙනිම වීඩියෝ එක තමයි මේක. ඉතින් රැඳිලා ඉන්න vlog diaries මගේ YouTube channel එකත් එක්ක ආදරෙන් අරයුම් කරනවා. මගේ යෙහෙලියෝ හැමෝටම. ඉතින් වැඩි කතා ඕනේ අපි යම් වීඩියෝ එකට. ඔය ගමන් මගේ channel එක subscribe කරගෙන යන්නත් අමතක කරන්න එපා. වීඩියෝ එකට යන්න කලින් මුලින්ම කියන්න ඕනේ මම මේ ඔයාලත් එක්ක ෂෙයා කරන කරුණු මම පෞද්ගලිකව එක්ස්පීරියන්ස් කරපු දේවල් සහ මම දන්න තොරතුරුත් එක්ක එකතු කරලා තමයි මම මේ වීඩියෝ එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. කිසිසේත්ම මම වෛද්‍යවරයෙක්වත් හෙදියක්වත් පෞල් සෞඛ්‍ය සේවිකාවක්වත් නෙවෙයි. මේවා මම පෞද්ගලිකව ඉගෙන ගත්ත දේවල්. ඉතින් ඒකත් මතක තියාගෙන අපි යන් වීඩියෝ එකට. හරි ළමයි. ඉතින් මම මේ කතා කරන මාතෘකාවේ ප්‍රධානම මාතෘකාව වෙන්නේ මාතෘත්වය කියන මාතෘකාව. ඉතින් අපි කොහොමද මැරි කරාට පස්සේ සහ මැරි කරන්න කලින් මාතෘත්වය කියන පදවියට අපි ලෑස්ති වෙන්න ඕනේ. අපේ ශරීරය හැඩගස්ව ගන්නේ කොහොමද කියලා. ඉතින් ඒකෙදි ප්‍රධානම කාරණාව තමයි අපේ වයස. අපි කොහොමත් මැරි කරන්න ප්ලෑන් කරනකොට අපි හිතනවා දැන් මේ අපිට කොයි වගේ වයසක්ද අපිට මැරි කරන්න හොඳ කියලා. ගොඩක්ම මම හිතන විදිහට අවුරුදු 25ත් 30ත් කියන පරතරය හොඳයි අපිට අපේ විවාහයට යන්න. ඊට පස්සේ අපිට අවුරුදු 26 27 වගේ කාලයකදී අපිට බබෙක් ගැන හිතන්න පුළුවන්. එතකොට ගැහැණියෙක්ට මාතෘත්වය කියන්නේ ගර්භණීයත්වයට පත් වෙන්න හොඳම වයස් සීමාව තමයි අවුරුදු 25ත් අවුරුදු 35ත් අතර කියන කාල පරාසය. මොකද අපේ ගර්භාෂය බබෙක් දරන්න හොඳ සූදානමකින් මේ කාලය අතරතුරදී තියෙනවා. අනිත් වයස්වලදීත් කරන්න පුළුවන්. නමුත් අපේ හොඳ සෞඛ්‍ය තත්ත්වයක් යටතේ කිසිම රිස්ක් එකක් නැතුව පැටියෙක් මේ ලෝකෙට ගේන්න පුළුවන් වයස තමයි අවුරුදු 25ත් 35ත් කියන වයස් කාණ්ඩය. ඕනම වෛද්‍යවරයෙක් නිර්දේශ කරන්නේ ඒ වයස් කාණ්ඩය තමයි. මොකද නිරෝගී ගර්භාෂයක් අපේ කාන්තාවන්ට තියෙන්නේ ඒ වයසේදී. ඉතින් අපි විවාහ වෙන්න බලාපොරොත්තුෙන් ඉන්නවනම් අපි විවාහ වෙන්න ඕනේ අවුරුදු 25ත් 35ත් කියන මේ වයස් කාණ්ඩය අතරතුර. මොකද අපිට දරුවෙක් ගැන හිතනවා නම් හිතන්න වෙන්නේ අවුරුදු 35 කියන වයස් කාණ්ඩයට කලින්. එතකොට ඊළඟ කාරණාව තමයි ළමයි හොඳ පෝෂණයකින් යුතු ආහාර පාන. අපේ ශරීරය හොඳට පෝෂණය කරගන්න ඕනේ අපි. හේතුව අපි කවදා හරි දවසක බබෙක් අපේ කුස තුල තියාගෙන අපි ආට ජීවය දෙනකොට සහ අපේ බබාගේ දරු ප්‍රසූතිය වෙලාවේදී අපිට ලොකු ශක්තියක් ඕනේ වෙනවා අපේ ශරීරයට. මොකද අපේ බබා කුසේ ඉන්න කාලේ වැඩෙන කාලේ අපේ තියෙන විටමින්ස් අරගෙන තමයි අපේ පැටියා හොඳට වර්ධනය වෙන්නේ. ඒ වගේම අපිට ඩිලිවරි එක වෙලාවේදී ලොකු ශක්තියක් අපේ ශරීරයට ඕන කරනවා අපි ආව එළියට දෙන්න. මොකද ලොකු රුධිර වහනයක් වෙනවා. ඉතින් ඒකට අපේ ශරීරයේ අපේ හොඳ පෝෂණ මට්ටමක් තියාගෙන හිටියොත් අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව ඒ හැම දෙයකටම මුහුණ දෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම යකඩ කැල්සියම් අනිත් විටමින් තියෙන හොඳ ස්වභාවික දේවල් ආහාරයට ගන්න. අනිවාර්යෙන් මැල්ලුම් වර්ග කන්න. අනිවාර්යෙන් ෆෝලික් අම්ලය තියෙන ආහාර පාන ඔයාලගේ ආහාර වේලට එකතු කරගන්න අමතක කරන්න එපා. Google search කරොත් ඔයාලට පුළුවන් ෆෝලික් අම්ලය තියෙන ස්වභාවික ආහාර පාන හොයාගන්න. ඒක අපි කෘත්‍රිමව ගන්නවට වැඩිය අපේ ස්වභාවිකව අපිට ශරීරයට ගන්න තියෙනවා නම් තමයි හොඳ. මොකද ෆෝලික් අම්ලය අනිවාර්යෙන් වැදගත් වෙනවා අපේ ප්‍රෙග්නන්සි එකටත් එතකොට අපේ බබාගේ වර්ධනයටත්. ඒ නිසා අනිවාර්යයෙන්ම හොඳ පෝෂණයකින් යුක්ත ආහාර වේලක් ඔයාලගේ කෑම වේලට එකතු කරගන්න. මොකද ඔයාලගේ පැටියට වර්ධනය වෙන්න ගොඩාක් වෙලාවට අම්මගේ තියෙන විටමින්ස් ටික අරගෙන තමයි බබා හොඳට හැදෙන්නේ. ඉතින් අපි ඒකට හොඳ පෝෂණයක් හොඳ විටමින් ටිකක් අපි අපේ ශරීරය ඇතුලේ කාලයක් තිස්සේ ගබඩා කර හරි ළමයි. ඊළඟ කාරණාව තමයි අපේ ශරීරයේ ප්‍රමාණය සහ බර කියන කාරණය. එතකොට ගොඩක් වෙලාවට තරබාරු කෙනෙක් නම් තම විවාහ වෙන්න බලාපොරොත්තු වෙන නිසා දැනට විවාහ වෙලා ඉන්න
එක්කෙනෙක් තරබාරුයි නම් තමන්ගේ බර BMI අගය සමාන නැත්තම් තමන්ගේ බර වැඩි නම් අනිවාර්යෙන් ඒක බලපානවා මාතෘත්වය කියන කාරණේදී. අපි අනිවාර්යයෙන්ම අපේ උසට සරිලන බරක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපේ BMI එක හොඳ තත්වයක තියෙන්න ඕනේ. මොකද අනිවාර්යයෙන්ම අපි මැරි කරලා බබෙක් බලාපොරොත්තු වෙන කාලෙදී අපිට බබෙක් කන්සීව් වෙන්න තියෙන ප්‍රශ්නෙට ගොඩාක් වෙලාවට බලපාන සාධකයක් තමයි තමන්ගේ තියෙන ශරීරයේ ඒ කියන්නේ තමන්ගේ ශරීරයේ තියෙන ඕනි බරට වැඩි ටිකක් වැඩි බරකින් සහ තරබාරුකමකින් ඉන්න කෙනෙක් නම් එයාට ඉක්මනට ප්‍රෙග්නන්ට් වෙන්න තියෙන chance එක පොඩක් අඩුයි. ඒ නිසා අනිවාර්යයෙන්ම දැන් කොහොමත් මැරි කරන් ඉන්න කෙනෙක් නම් තමන්ගේ ඇඟ පොඩ්ඩක් ලස්සනට හදාගෙන බර ගානකට අරගෙන පොඩි ලස්සන ශරීරයක් හදාගන්න නම් ඒක ගොඩාක් වෙලාවට ඔයාගේ වෙඩින් එකේදීත් ඔයාලට ලස්සනට ඉන්න පුළුවන්. ඉතින් ඒක ගොඩක් වැදගත් වෙන කාරණයක්. අනිවාර්යෙන් ඒ නිසා තමන්ගේ බර ගැන හිතන්න, තමන්ගේ ශරීර ප්‍රමාණය ගැන හිතන්න පොඩි ඩයට් ප්ලෑන් එකකට යන්න. හැබැයි ඩයට් ප්ලෑන් එකකට ගියාට පෝෂණය කියන දේ අඩු කරගන්න එපා. ඔයාලට පුළුවන් ඕනි තරම් වීඩියෝස් තියෙනවා, ඕනි තරම් පේජස් තියෙනවා තමන්ගේ ශරීරය හදාගන්න, බර වැඩි කරගන්න සහ බර අඩු කරගන්නත් ඩයට් ප්ලෑන්ස් තියෙනවා. ඒව අනුගමනය කරලා පුංචි එක්සර්සයිසස් ටිකක් කරලා පොඩි කාලයක් අරගෙන ජිම් යන්න අවස්ථාවක් නැහැ. හෝම් වර්ක්අවුට්ස් ඕනි තරම් තියෙනවා. කළා තමන්ගේ බර පොඩ්ඩක් හදාගන්න, ශරීර ප්‍රමාණය පොඩ්ඩක් හදාගන්න. අනිවාර්යෙන් ඒක ඔයාට වැදගත්. අනිත් කාරණාව තමයි ළමයි අපිට තියෙන ලෙඩ රෝග. අපිට තියෙන ලෙඩ රෝග කියලා ගත්තාම අපිට කොටස් දෙකකට වෙන් කරගන්න පුළුවන් බෝ වන රෝග සහ බෝ නොවන රෝග කියලා. ඉතින් මේ වෙනකොට ඔයා බෝ නොවන රෝගයකින් ඒ කියන්නේ පරම්පරාවෙන් එන ඔය දියවැඩියාව, කොලෙස්ටරෝල් වගේ කියන රෝගාබාධ වලින් පෙළෙන කෙනෙක් නම් අනිවාර්යෙන් ඔයා ප්‍රෙග්නන්සි එකක් ගැන හිතනවා නම් ඔයාගේ වෛද්‍යවරයාත් එක්ක කතා කරලා ඒ අවශ්‍ය කාල සීමාවකදී ඒ බෙහෙත් නවත්ත ගන්න. අනිත් කාරණාව තමයි ඔයාට අපිට ප්‍රෙග්නන්සි පීරියඩ් එකේදී අපිට රුබෙල්ලා එතකොට පැකොල වගේ රෝග තත්වයක් ඇති වුණොත් එහෙම කෙලින්ම අපේ බබාට බලපානවා. එතකොට ඒ නිසා තමන් ඒකට එන්නත් එහෙම ලබාගෙන නැත්නම් අනිවාර්යෙන්ම ගිහිල් ඉවර වෙලා MOH එකට ගිහිල්ලා මිඩ්වයිෆ් මිස් කෙනෙක් මුණ ගැහිලා අනිවාර්යෙන් ඒකට ඕන කරන බෙහෙත් ඒ කියන්නේ එන්නත් ගන්න. අනිවාර්යෙන් කොහොමත් ඔයා මැරි කරොත් අනිවාර්යෙන් ඔයා MOH එකේ ගිහිල්ලා රෙජිස්ටර් වෙන්න ඕනේ. ඒ රෙජිස්ටර් වුණාම අනිවාර්යෙන් මිඩ්වයිෆ් මිස්ලා ඔයාලගේ බ්ලඩ් සැම්පල්ස් ගන්නවා. ඒ අරගෙන චෙක් කරනවා. ඔයාලට මොන හරි චෙක්අප්ස් කරගන්න ඕනේ නම් ඔයාලට ඒවා ලියලා දෙනවා. බෑග්ග්‍රවුන්ඩ් සවුන්ඩ් ගැන වැඩි හිතන්න එපා. පොඩ්ඩෝ දෙන්න ඉන්නවා. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් MOH එකට ගිහලා ඔයාලා රෙජිස්ටර් වෙන්නේ. රෙජිස්ටර් වුණාට පස්සේ ඕගොල්ලෝගේ රෝග ගැන ඕගොල්ලන්ට ડોක්ටර්ත් එක්ක කතා කරලා ඒකට ඕගොල්ලන්ට විසඳුමක් ලබා ගන්න පුළුවන්. අනිත් එක ඖෂධ. අපි ඖෂධ ගන්න ප්‍රමාණය අඩු කරන්න ඕනේ. හැමතිස්සෙම පීරියඩ් එකටත් බොනවා නම් ඔළුවේ කැක්කුමටත් පැනඩෝල් එහෙම ගන්නවා නම් ඒවා පොඩක් සීමා කරගන්න. මොකද ඒ වගේ ඖෂධ වලිනුත් අපේ ශරීරයට ඇති වෙනවා යම් සංකූලතා. ඒවා අපිට බලපානවා අපේ ප්‍රෙග්නන්සි එකේදී. ඒ නිසා අනිවාර්යෙන් රෝගාබාධ ගැන සහ ඖෂධ ගැන හොඳ දැනුමකින් ડોක්ටර් කෙනෙක් එක්ක කතා බහ කරලා අනිවාර්යෙන් ඔයා ඒ දේවල් වලටත් හොඳ විසඳුමක් අරගන්න ඕනි. ඊළඟ වැදගත් කාරණාව තමයි ළමයි මධ්‍යසාර සහ දුම් වැටි කියන දේ. ගොඩාක් අපේ හැම ගෑල් ළමයෙක්ම නෙවෙයි ගොඩාක් ගර්ල්ස්ලා පුරුදු වෙලා ඉන්නවා දැන් ඩ්‍රින්ක්ස් ගන්න. එතකොට ඒ වගේම සුළුතරයක් අපේ යාළුවෝ පුරුදු වෙලා තියෙන ස්මෝක් කරන්න පාටිස් වලට ගියාම ඉතින් ළඟදිම මැරි කරන්න සහ දැන් මැරි කරලා ඉන්නවනම් අපි බබෙක් බලාපොරොත්තුෙන් ඉන්නවනම් අනිවාර්යෙන් අපි ඔය ස්මෝක් කරන එක සහ ඩ්‍රින්ක්ස් ගන්න එක පොඩ්ඩක් සීමා ගන්න. සීමා කරන්න කියන ළමයි පුළුවන් නම් නවත්තලාම දාන්න. මොකද පොඩි පීරියඩ් එකක් අපිට ඉවසන්න බැරි කමක් නැහැ. මොකද ඒ වගේ දේවල් වලින් අම්මගේ තියෙන වර්ණ දේහ වෙනස් වෙන්න පුළුවන්. බබාට එතකොට යම් සංකූලතා ඇති වෙන්න පුළුවන් බබාගේ වර්ධනයේදී. ඒ නිසා පොඩි පීරියඩ් එකක් නේ ළමයි. ඉතින් පුළුවන් තරම් කාන්තාව විතරක් නෙවෙයි තමන්ගේ හස්බන්ඩ්ටත් බොයිෆ්‍රෙන්ඩ්ටත් කියලා තියන්න අපි දැන් ළඟදී මැරි කරන්න ඉන්නේ. අපි ඊට පස්සේ ඉක්මනටම බබෙක් අපි හදනවා නම් අපි මේ දේවල් වලින් ඈත් වෙන්න ඕනි කියන දේ ඔයාගේ හස්බන්ඩ්ට ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ්ටත් කියලා දීලා ඒ වගේ ඈත් වෙන්න බලන්න. මොකද අපිට නිරෝගී බබෙක්නේ ඕනි කරන්නේ. ඉතින් ඒ නිසා අපි ඊළඟට වැදගත් කාරණය තමයි ළමයි අපේ මේ පීරියඩ් සයිකල් එක. ඉතින් අපේ පීරියඩ් සයිකල් එක ගොඩාක් වෙලාවට අපිට වැදගත් වෙනවා. අපේ විවාහ වෙලා අපි බබෙක් බලාපොරොත්තු වෙන කෙනෙක්ට අනිවාර්යයෙන්ම වැදගත් වෙන කාරණයක් තමයි
මේ පීරියඩ් සයිකල් එක කියන්නේ. අපේ චූටිත් එක පොඩ්ඩක් චූටි බවත් එක ටිකක් අමාරුයි. මොකද එයා ඇවිල්ලා චූටි චූටි දේවල් කරලා පොඩි පොඩි කෝලම් කෑලි දානවා. ඇවිල්ලා මේ මාව පොඩ්ඩක් හිනස්සන්න මේ වගේ සීරියස් දෙයක් කරනකොට මේ එයා ඇවිල්ලා පොඩි පොඩි චෝක් කෑලි වල ටිකක් මේ මාව මේ මගෙන් ඇටෙන්ෂන් ගන්න සෑහෙන්න මේ දක්ෂයි අපේ චූටි බබා. මේ හරි. හරි අපි යමු වීඩියෝ එකට. ඉතින් අපේ පීරියඩ් සයිකල් එක ළමයි අපිට සෑහෙන්න වැදගත් වෙනවා අපේ කවදා හරි දවසක අනාගතයේදී බබෙක් කන්සීව් වෙන්න යනකොට. ඉතින් පීරියඩ් සයිකල් එකේදී ළමයි අපිට ගොඩක් වෙලාවට රෙගියුලර් පීරියඩ් සයිකල් එකක්. ඒ කියන්නේ ක්‍රමවත් ඔසප් චක්‍රයක් තියෙනවා නම් අපිට කිසි ප්‍රශ්නයක් නැතුව ඉක්මනටම බබෙක්ට යන්න පුළුවන්. එහෙම කියලා රෙගියුලර් නැති ඒ කියන්නේ ආක්‍රමවත් ඔසප් චක්‍රයක් තියෙන කෙනෙක්ට කන්සීව් වෙන්න බෑ කියන දේ නෙමෙයි මම මේ කියන්නේ. ටික පොඩි කාලයක් ගත වෙනවා. ඉතින් අපිට පුළුවන් අපි මැරි කරන්න දැන් අපි මැරි කරන්න හිතන් ඉන්නවා නම් සහ මැරි කරලා ඉන්නවා නම් මේ වෙනකොට අපිට තියෙනවා නම් රෙගියුලර් නැති. රෙගියුලර් නැති කියලා මම අදහස් කරන්නේ ළමයි හැම මාසෙම දවස් 28ත් 30ත් ඒ කියන්නේ අද දැන් 10 වෙනිදා අපිට පීරියඩ් වුණා නම් ඊළඟ මාසෙත් හරියටම 10 හෝ 9 නැත්තම් 11 12 වගේ දවස්වලදී හරියටම ඒ ආශ්‍රිතව දවස් දෙකක් ඉදිරියෙන් හෝ දවස් දෙකක් පහු වෙලා හෝ අපිට අපේ පීරියඩ් එක එනවා නම් ඒක අපි කියනවා රෙගියුලර් පීරියඩ් සයිකල් එකක් කියලා. එතකොට ඉරෙගියුලර් පීරියඩ් සයිකල් එක. ඒ කියන්නේ අක්‍රමවත් ඔසප් චක්‍රයක් කියලා කියන ළමයි සමහර වෙලාවට දවස් 30 35 දවස් 40 නැත්තම් සමහර මාසවල හැදෙන්නෙම නැහැ. දැන් මේ මාසේ හැදුනට ඊගා මාසේ හැදෙන්න ඊට පස්සේ මාසේ හැදෙන්නේ. ඒ වගේ වෙනවා නම් ඒක අක්‍රමවත් කියලා. මෙහෙම රෙගියුලර් නැති ඒ කියන්නේ ඉරෙගියුලර් අක්‍රමවත් ඔසප් චක්‍රයක් අපිට තියෙන්න පුළුවන් හේතු මොනවාද? ගොඩක් වෙලාවට අපි මොකක් හරි රෝග තත්වයකින් ඉන්නවනම් ඒ කියන්නේ මොකක් හරි කල්පවතින රෝගයක් නිසා ඒකට ඖෂධ ගන්නවනම් අන්න ඒ වගේ හේතු නිසා අපේ පීරියඩ් සයිකල් එක අක්‍රමවත් වෙන්න පුළුවන් ඒ ඖෂධවල තියෙන යම් යම් දේවල් නිසා. තව කාරණයක් තමයි ළමයි තරබාරුකම. අපි ගොඩාක් මහන්තයි නම් අපේ බර වැඩි නම් ඒකත් බලපානවා අපිට ඉරෙගියුලර් පීරියඩ් සයිකල් එකකට. අනිත් කාරණේ තමයි ළමයි මොකක් හරි මානසිකව ඒ කියන්නේ අපි ડિප්‍රෙෂන් වගේ තත්වයක ඉන්නවනම් නැත්තම් මොකක් හරි ප්‍රශ්නයක් ගැන සෑහෙන කාලෙ ඉඳලා කල්පනා කරනවනම් ඒකත් අපේ ඉරෙගියුලර් පීරියඩ් සයිකල් එකට අපේ පීරියඩ් සයිකල් එක රෙගියුලර් නැති වෙන්න ඒකත් බලපාන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය වගේ පොඩි පොඩි කාරණා තියෙනවා. තවත් මීට වැඩිය ගැඹුරින් කතා කරන්න ඕනි මාතෘකා තියෙනවා. නමුත් ඒ දේවල් කතා කරන්න දැන් අමාරුයි ගොඩක්. ඒකට වෙන කියන්නේ ඒ විෂය ගොඩාක් ලොකුයි. ඒ නිසා මේ තමන්ට මොකක් හරි එහෙම රෙගියුලර් පීරියඩ් සයිකල් එකක් තියෙනවා නම් තමන්ට හිතෙනවා නම් තමන් තරබාරුයි කියලා මහත වැඩි මගේ බර වැඩි කියලා හිතෙනවා නම් තමන්ට පුළුවන් ගෙදරදී ඉඳලා පොඩි පොඩි හෝම් වර්ක්අවුට්ස් ටිකක් කරලා තමන්ගේ බර නියමිත බරට ගන්න නියමිත බරක් පවත්ව ගන්න. එතකොට ශරීර ප්‍රමාණය අඩු කරගන්න අනිවාර්යයෙන්ම මම ඒක ළමයි මම කියන්නේ මගේ අත්දැකීමෙන්. මොකද මේ මටත් කාලයක් තිබුණාම ඉරෙගියුලර් පීරියඩ් සයිකල් එකක්. ඊට පස්සේ මම බැලුවා. එතකොට ටිකක් මම මහත් වෙලා බබාලා ලැබිලා ටිකක් මම මහත් වෙලා හිටියේ. ඉතින් මම කරපු වැඩේ පොඩි පුංචි හෝම් වර්ක්අවුට්ස් ටිකක් කරලා පොඩි ඩයට් ප්ලෑන් එකකට ගිහිල්ලා පොඩ්ඩක් ඇඟේ තියෙන බර පොඩ්ඩක් අඩු කරගත්තාම ඇඟ සැහැල්ලු කරගත්තට පස්සේ මට හරියටම දවස් 28න් 28ට අනිවාර්යෙන් මගේ පීරියඩ් සයිකල් එක හැදෙන්න පටන් ගත්තා. ඉතින් මම ඒ කියන්නේ මම අත්දැකීමෙන් කියන්නේ මම ඒක අත්දැකපු දෙයක්. අනිත් එක තමයි ළමයි අපි ගන්න සමහර උපත්පාලන ක්‍රම. ඒ කියන්නේ අපි ගන්න බෙහෙත් මොකක් හරි මෙඩිසින් එකක්. අපි බර්ත් කන්ට්‍රෝල් වලට ගන්න මෙඩිසින් එකක් නිසා අපිට පීරියඩ් සයිකල් එක අක්‍රමවත් වෙන්න පුළුවන්. මොකද මම එහෙම කියන්නේ සමහර මේ උපත්පාලන ක්‍රම තියෙනවා. ඒ කියන්නේ ඔය ඩිපෝ වගේ. සමහර ඩිපෝ ඉන්ජෙක්ෂන් එක මේ ගත්තාම සමහර කට්ටියට මේ පීරියඩ්ස් හැදෙන්නෙම නැහැ. ඉතින් ගොඩක් වෙලාවට නම් මම දන්න තරමින් අලුත විවාහ වෙලා ඉන්න දැනට බබාල් නැති කට්ටියට ගොඩක් වෙලාවට රෙකමන්ඩ් කරන්නේ නැහැ කිසිම මිඩ්වයිෆ් කෙනෙක් ඩිපෝ එක ගන්න කියලා. මොකද මේ ඒකේ පොඩි බලපෑමක් තියෙනවා බබෙක් කන්සීව් වෙන්න කල් ගත වෙන. ඒ නිසා මේ මම කියන්නේ ඒ වගේ එන්නත් නිසා උපත්පාලන ක්‍රම සහ පෙති නිසාත් අපිට පීරියඩ් සයිකල් එක ඉරෙගියුලර් වෙන්න පුළුවන් කියලා තමයි මම මේ කියන්නේ.
ඉතින් ඔය වගේ ප්‍රශ්න නිසා අපේ සයිකල් එක මේ ඉරෙගියුලර් වෙන්න පුළුවන්. රෙගියුලර් සයිකල් එකක් තියෙනවද ඉරෙගියුලර් සයිකල් එකක් තියෙනවද කියලා බලා ගන්න හොඳ ක්‍රමයක් තමයි ළමයි අපි අපේ පීරියඩ් සයිකල් එක ඇනලයිස් කරන එක. ඒ කියන්නේ මාසෙන් මාසෙට ඒ දින කැලෙන්ඩර් එක මාක් කරලා හරි නැත්නම් දැන් ඕනි තරම් ඇප් තියෙනවා ෆෝන් එකේ ඩවුන්ලෝඩ් කරගන්න. ප්ලේ ස්ටෝර් එකට ගියාම ඕනි තරම් ඇප්ස් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඔය මං ඔය දාලා තියෙනවා වගේ මේ වගේ ඇප්ස් තියෙනවා මේ වගේ කැලෙන්ඩර්ස් තියෙනවා ගන්න මේ අරගෙන පොඩ්ඩක් ඒවා මාක් කරලා බලන්න. ඉතිං ඒ වගේ මේ ඇප් එකක් හරහා හෝ කැලෙන්ඩර් එක මාක් කරලා ඇප් එකක්ම ගන්න අවශ්‍යතාවයක් නැහැ. පොඩි කැලෙන්ඩර් එකක් අරගෙන ඒක මාසෙන් මාසෙට මාක් කරලා ඔයගොල්ලෝ ඇනලයිස් කරගන්න. ඔයගොල්ලන්ගේ පීරියඩ් සයිකල් එක රෙගියුලර්ද කියලා. එතකොට ඒකෙන් ඔයගොල්ලෝ දැනගන්න පුළුවන් ඔයාගේ පීරියඩ් සයිකල් එක රෙගියුලර් නැද්ද කියන එක. ඉතින් ඒ විදිහට බලලා තමන්ගේ පීරියඩ් සයිකල් එක රෙගියුලර් නැත්තම් එක්ක වෛද්‍ය උපදෙස් ගන්න යන්න නැත්තම් ඔය මං කිව්වා වගේ පොඩි පොඩි දේවල් ටිකක් කරලා බලන්න. ඒ කියන්නේ තමන්ගේ බර වැඩි නම් පොඩ්ඩක් අඩු කරගෙන වර්කවුට්ස් ටිකක් කරලා මේ බලන්න අනිවාර්යයෙන්ම තමන්ගේ පීරියඩ් සයිකල් එක රෙගියුලර් කරගන්න පුළුවන්. අනිත් එක ගොඩක් වෙලාවට ඔය සමහරක් වෙලාවට මත්පැන් දුම්මැටි වගේ දේවල් පාවිච්චි කරන කට්ටිය ඉන්නවා නම් ඒගොල්ලන්ටත් ඔය ප්‍රශ්න එන්න පුළුවන්. මේ ඉතින් ඒ නිසා ඒ වගේ නරක පුරුදු තියෙනවා නම් පොඩ්ඩක් නවත්තන්න පොඩි කාලෙකට හරි සීමා කරන්න එක තමන්ගේ ශරීරයටත් හොඳයි. ඉතින් ඊළඟට වැදගත් වෙන කාරණාවක් තමයි ළමයි මේ උපත් පාලන ක්‍රම. එතකොට අපි දැම්ම බබෙක් හදන්න බලාපොරොත්තුවක් නැත්තම් අපි කරන උපත් පාලන ක්‍රමය ගැන අපි හොඳ දැනුවත් භාවයකින් අපි ඒ දේවල් කරන්න ඕනි. මොකද ගොඩාක් සමහර උපත් පාලන ක්‍රම තියෙනවා ඒවා පාවිච්චි කරාම කාලයක් යනකොට මද සරුභාවය කියන දේ ඇති වෙන්න බලපානවා. ඉතින් අනිවාර්යයෙන්ම මැරි කරලා දැම්ම බබෙක් හදන්නේ නැහැ අපි කියන එක තීරණය කළා නම් ඉන්නේ ඔයාගේ මිඩ්වයිෆ් මිස් හම්බ වෙලා ඔයාට ගැළපෙන උපත් පාලන ක්‍රමයක් ඔයාගේ ශරීරයට ගැළපෙන උපත් පාලන ක්‍රමයකට යන්න මම නම් කියන්නේ පුළුවන් තරම් ඔය මං කලින් කිව්වා වගේ අර ඇප් එකක් භාවිතා කළාට රෙගියුලර් සයිකල් එකක් නම් තියෙන්නේ පීරියඩ් සයිකල් එකක් නම් තියෙන්නේ ඔයාට පුළුවන් කැලෙන්ඩර් එකක් භාවිතා කරලා අපේ තියෙන සරු දවස් ටික ස්කිප් කරලා ඒ දවස් ටිකේ උපරිම පරිස්සම් වෙලා අපිට ඉතුරු දවස් ටිකේ අපිට හොඳ අවබෝධයකින් හොඳ පරිස්සමකින් පරිස්සම් වෙන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. ඒකට තමයි ස්වභාවික ක්‍රමය කියන්නේ. ඒ කියන්නේ අපේ සරු කාලේ අපි හොඳටම පරිස්සම් වෙලා ඒ කාලේ අත්හැරලා ඉතිරි කාලවලදී අපි කොච්චර එකතු වුණත් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. බබෙක් ගැප් ගැනීමේ ප්‍රවණතාවය අඩුයි. ඒවා අපිට ඇනලයිස් කරගන්න ඕන තරම් ඇප් තියෙනවා මේ වගේ එක එක ඇප්ස් තියෙනවා. ඒ වගේම අර තියෙනවා අපිට ඔවියුලේෂන් පීරියඩ් එක අපිට ඇනලයිස් කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් භාවිතා කරන්න පුළුවන් තරම් නැචරල් විදිහට පරිස්සම් වෙන්න නැත්තම් තමන්ගේ එහෙම කරන්න බැරි කට්ටිය ඉන්නවා නම් තමන්ගේ මිඩ්වයිෆ් මිස් හම්බ වෙලා අනිවාර්යයෙන්ම තමන්ට ගැළපෙන උපත් පාලන ක්‍රමයකට යන්න. මොකද ඔය ජඩෙල් එතකොට ලූප් වගේ දේවල් ගොඩාක් වෙලාවට දෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට ඔය මිතුරි පෙත්ත එතකොට කොන්ඩම්ස් වගේ තමයි දෙන්නේ. ඉතින් ඒ වගේ හොඳ දෙයක මම මෙතනදි සඳහන් කරන්න ඕනේ උපත් පාලනය ගැන කතා කරනකොට ගොඩාක් වෙලාවට අපේ මේ නංගිලා වැරදි විදිහට වටහාගෙන දෙයක් තියෙනවා. මෙන්න මේ පොස්ටිනෝර් කියන ටැබ්ලට් එක ගැන. ඔයාලට මේ පේනවා පොස්ටිනෝර් කියලා මේ තියෙන ටැබ්ලට් එක මේක ළමයි දීර්ඝ කාලීනව ගන්න පුළුවන් උපත් පාලනයක් නෙවෙයි. මේ පෙත්ත තියෙන්නේ හදිසි ගැබ් ගැනීමක් වළක්වා ගැනීමට. ඒ කියන්නේ දැන් මේ වෙනකොට ප්‍රෙග්නන්ට් වෙලා ඉන්නවනම් අපි ප්‍රෙග්නන්ට් වෙලා කියන්නේ මේ වෙනකොටත් බබෙක් හැදිලා ඉන්නවනම් ඒක නවත්තන්න පුළුවන් ක්‍රමයක් නෙවෙයි මේක. මේක තියෙන්නේ අපිට බැරි වෙලා හරි අතපසුවීමකින් මොකක් හරි දෙයක් වුණා නම් අපි ඊළඟට ප්‍රෙග්නන්ට් වෙන්න කලින් කියන්නේ අපිට ප්‍රෙග්නන්සි එකක් වෙයි කියලා සැකයක් තියෙනවා නම් ඒක වළක්ව ගන්න තමයි මේ පෙත්ත තියෙන්නේ. එතකොට පොස්ටිනෝල් 1 සහ පොස්ටිනෝල් 2 කියලා පෙති වර්ග දෙකක් තියෙනවා. එතකොට පොස්ටිනෝල් 1 එකෙන් එක පෙත්තයි තියෙන්නේ 2 එකේ පෙති දෙකක් තියෙනවා. එක පෙත්තක් අරගෙන ඊගාව පෙත්ත පැය 24කින් ගන්න තියෙන්නේ. ඕනම ෆාමසි එකක ගන්න තියෙනවා. හැබැයි හොඳට මතක තියාගන්න මේ පෙත්ත ගන්න ඕනේ මොකක් හරි අතපසුවීමක් වුණා නම් පැය 72ක් වගේ ඇතුළතදී තමයි මේ පෙත්ත ගන්න ඕනි. හැබැයි ප්‍රෙග්නන්ට් වුණාට පස්සේ මේ පෙත්ත අරගෙන කිසිම වැඩක් නැහැ. ඒකෙන් වෙන්නේ දැන් බැරි වෙලා හරි තමන් කුසය වර්ධනය වෙන පැටියට මේකෙන් හානියක් වෙන්න පුළුවන් යම් තාක් දුරට. ඒ කියන්නේ ඇබෝෂන් එකක් නෙමෙයි වෙන්නේ. ඇබෝෂන් එකක් කොහෙත්ම වෙන්නේ නැහැ. මේක ඇබෝෂ් කරන ක්‍රමයක් නෙවෙයි. එහෙම කරන්න හිතන්නත් එපා. එහෙම කියලා හිතලා ගන්න නම් ඒක ගොඩක්ම වැරදි. මේ පෙත්ත ගැන හොඳ දැනුවත්භාවයකින් පාවිච්චි කරන්න කිසිසේත්ම දීර්ඝ කාලීනව භාවිතා කරන්න හොඳ පෙත්තක් නෙවෙයි මේක. ඒ නිසා
මේක ගැන නොදැනුවත්ව ඉන්න කට්ටිය ඉන්නවනම් මේක පාවිච්චි කරන්න කලින් මේ ගැන හොඳට හොයලා බලන්න නෙට් එකේ ඕන තරම් ආටිකල්ස් තියෙනවා කියවලා බලලා මේ පෙත පාවිච්චි කරන්න. පුංචි ඕවදනක් තමයි මම මේ පොඩි නංගිලාට දුන්නේ මොකද දැනුවත් භාවකින් තොරව තමයි මේක පාවිච්චි කරන්න හිතුමනාපෙට කරනවා ඒක ඇත්තටම හොඳ නෑ මේ පෙත්ත දීර්ඝ කාලීනව ගන්න හොඳ පෙත්තක් නෙවෙයි. යම් යම් සංකෝල්තා ඇති වෙන්න පුළුවන්. ඔයාලට මේ ගැන තව විස්තර දැනගන්න ඕන නම් ඔයාලා යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම මේ ගැන මන් දන්න කරුණු සහ මේ ඩොක්ටර් කෙනකින් හරි අහලා බලලා මට මේ ගැන සම්පූර්ණ විස්තරයක් කළ වීඩියෝ එකක් කරන්න පුළුවන්. ඒක ගැන දැනගන්න කැමති නම් ඒ ගැන දැනගන්න කැමති කෙනෙක් ඉන්නවනේ යටින් කමෙන්ට් කරගෙන යන්න. මම එහෙම වුණත් වීඩියෝ එකක් කරන්නම්. ඉතින් එහෙනම් දැන් ගොඩාක් දික් වුණා වීඩියෝ එක. අදට මේ ඇති ඊළඟ වීඩියෝ එකකින් මම ඔයාලව හම්බ වෙන්නම්. එතකන් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. මගෙත් එක්ක මෙච්චර රැඳිලා හිටපු මගේ යාළුවෝ හැමෝටම ගොඩාක් ස්තුතියි. ආයෙත් දවසක වීඩියෝ එකක් අරන් එන්නම්. එහෙනම් ගිහින් එන්නම්. බයි.